සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මං වීඩියෝ එකක් දාපු සැනින් notification එකක් මගින් ඔයාලා ළඟටම ගෙන්නා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ වැඩිහිටි දීමනාව පිළිබඳ අලුත්ම ආරංචියක් ගැන. ඉතින් මෙන්න විදිහට නිවේදනයක් ඇවිල්ලා තියෙනවා. රජය විසින් වැඩිහිටි දීමනාව ලබා ගන්නා පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කර ඇත. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පීතිස්ස මහතා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ආරම්භ කර ඇති බව. ඒ වගේම තව සඳහන් කරලා තියෙනවා වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩි කරන්න සැලසුම් ගෙනලා තියෙනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සරහදී මේක ක්‍රියාවට නංවලා මේ විදිහට වැඩිහිටි දීමනාව ලබා දෙයි. ඉතින් මේ වගේ අලුත් නිවුස් දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මේ වගේ අලුත්ම අප්ඩේට් පිළිබඳ තොරතුරු ලැබුණු සැනින් ඔයාලා දැනුවත් කරනවා. අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.